good morning හැමෝටම කවුද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවද කියලා හිතනවා. අද මම උදේම අද මගේ vlog එකේ උදේම මම මේ facial එකක් දාගන්න හිතුවා. මොකද මගේ සාමාන්‍ය දාන දවස තමයි එදා. ඊට පස්සේ ගොඩාක් වැඩ තිබ්බ දවසක් එදා. මොකද ක්ලීනින් කරන්න තිබ්බා. ඒ වගේ ටිකක් තිබ්බා. as usual මුලින්ම අපි කරන්නේ තින් cleanse කරගන්න එක. cleanse කරලා ඊට පස්සේ scrub කරලා ඊළඟට exfoliate කරනවා නම් exfoliation එක කරලා ඊට පස්සේ මොකද pack එකක් දානවා. ඒ steps ටික කරලා අනිවාර්යෙන් pack එකක් use කරන්න ඕන. එහෙම නැත්නම් අපේ post එක open වෙලානේ තියෙන්නේ. ඊපස්සේ ඒවට කුණු ගිහිල්ලා මේ මොනවාද pimples වගේ එන්න ගන්නවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඒ හින්දා මතක ඇතුව අනිවාර්යෙන් pack එකක් දාන්න. pack එක දාලා tone කරන්න. අද මම මගේ pack එක විදියට පාවිච්චි කරන්නේ මේ lavender mask එක. ඒක මම Kmart එකෙන් ගත්තේ. ලොකු ගාණක් උන්නේ නැහැ මට මතක විදියට. ඉතින් ඒක තමයි මම අද දැම්මේ. නැත්නම් මම වෙනදාට මගේ වෙන සමහර වෙලාවට packs හදා ගන්නවා. ඒක මං ගාව එකක් තියෙනවා. ඒක දානවා. ඒ විදිහට තමයි කරන්නේ. හරි දැන් pack එක දැම්මට පස්සේ විනාඩි 20ක් විනාඩි 15ක් 20ක් වගේ කාලයක් තියලා ඒක අයින් කරන්න ඕන. මේ ඒ වෙලාවට ඉතින් කතා කරන්න එහෙම කරන්න එපා. එහෙම කරොත් පස්සේ කාලේදී අර මූණ නිකන් එල්ලලා වැටෙන වගේ ඒවා වෙනවා. ගොඩක් අර setting mask එකක් දාලා ඒ විදිහට කතා කරන්න ගත්තොත් තමයි ඒ වගේ චුටි චුටි ප්‍රශ්න එන්නේ. හරි දැන් මම මගේ ඔක්කොම ඒ වැඩ ඉවරයි. ඒ කියන්නේ මාස්ක් එක දාලා ටෝන් කරලා ඔක්කොම ඉවරයි. දැන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න යන්නේ. අද මම හිතුවා සෑන්ඩ්විච් එකක් හදාගන්න. එග් එකක්, එතකොට කැප්සිකම්, අනියන්ස්, ගර්කින්, ටොමැටෝස්, එතකොට අපේ ගෙදර තිබ්බ ලීව්ස් වගේ ඒ ටික දාලා මගේ සෑන්ඩ්විච් එක හදාගත්තා. ඊට පස්සේ මේ විදිහට කැරට් සුප් දාගත්තා. ඒ කියන්නේ කැරට් නිකම් බොයිල් කරලා එහෙම මොකොත් නැත්නම් අර ඉන්ස්ටන්ට්ලි මොකක් හරි කැරට් අපිට පාවිච්චි කරන්න ඕන නම් කප කප ඉන්නත් කැම්මලී නම් මේ විදිහට මේ පීල් කරලා සෑන්ඩ්විච් එකට දාගන්න පුළුවන්. Here we go. මෙන්න මගේ සෑන්ඩ්විච් එක. දැන් ඒක කාලිවර වෙලා මට තව වැඩක් තිබ්බා. මගේ ක්ලීනින් සෙෂන් එක පටන් ගන්න කලින් තව චූටි වැඩක් තිබ්බා. අපේ මේ ගෙදර එළියේ මෙන්න මේ චූටි කුරුල්ලෙක් මැරෙලා හිටියා. ඉතින් එයා වල දාලා එයාගේ අවසන් කටයුතු කරනවානේ. ඒ හින්දා ඊට පස්සේ මං හරිම අමාරුයි වලවල් කපන්න. අර උදැල්ලක් වගේ එකක් හොයාගෙන වලක් කපාගෙන එයාව මුලින් මේ වලලලා හිටියා. පවුනේ නැත්නම් මං ඉස්සරහත් එහෙමයි. ඉස්සරව කෝමි මරුණම මං එයාලට අර ඔක්කොම කරනවා එයාලගේ ෆියුනරල් එක. හරි ඊට පස්සේ මම මගේ ක්ලීනින් සෙෂන් එක පටන් ගත්තා. ගොඩක් කියන්නේ මම සාමාන්‍යයෙන් සති 3කට සැරයක් 3කට හෝ 4කට සැරයක් වගේ ඩීප් ක්ලීනින් එකක් කරනවා.
ඉතින් ගොඩක් ගිහිල්ලානේ තියෙන්නේ. ඔන්න ගොඩක් වෙලා හිටියනේ. හරි. මේ අද ටිකක් මහන්සි ගොඩක් වැඩ කරපු හින්දා මම නාගත්තා. ඒ වගේම මේ දැන් ටිකක් හවස් වෙලා. ඒ නිසා මම හිතුවා මේ ඩිනර් එකත් හදලම තියාගන්න. එතකොට මට ලේසි හින්දා එහෙනම් අපි ටක් ගාලා ඩිනර් එකත් හදමු. යා. ඩිනර් එකට මම හිතුවා මොකද ස්පැගටි එකක් හදන්න. මේ මම දන්නේ නැහැ මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මොකක් හරි මියුසික් එකක් එනවද කියලා. මොකද මම මේ ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ. කාර් එක ඇතුළේ ඉඳන් තමයි මම මේ රෙකෝඩින් එක කරන්නේ. මේ ළඟ ස්කූල් එකක් තියෙනවා. ඒකේ මොනවද මන් දන්නේ මේ සින්දුවක් වගේ දාලා තියෙනවා. මන් දන්නේ නැහැ ඒක ඇහෙනවද කියලා. එහෙම ඇහෙනවා නම් සෝරි. හරි මම මේ අද හිතුවේ පාස්තා නෙවෙයි ස්පැගටි එකක් හදන්න. ඉතින් අර වයිට් සෝස් එක හදලා ඒ විදිහට තමයි මම මේ හැදුවේ. ඉස්සෙල්ලම මම මේ ඕන කරන ඒවා ටික කපා ගත්තා. යනියන්ස්, කැරට්ස් ඒ ඕන ටික කපා ගත්තා. ඊට පස්සේ තමයි මම මේ මොනවාද ස්පැගටි ටික තම්බලා එඩිට් කරගත්තේ. දැන් මුලින් මේ මොනවාද තෙල් චුටක් දාලා ඒකට ගාලික් ජින්ජර් ඒ ටික දාලා මුලින් මෙව කරගත්තා නෙවෙයි. ඒ ටික චුටක් ෆ්‍රයි කරගත්තා. ඊට පස්සේ මම මේ මොනවාද අනියන්ස් කැරට්ස් ඒ ටිකත් දාගත්තා. හැබැයි මට මෙතනදී මේ වයිට් සෝස් එක හදද්දි චුටි දෙයක් අමතක වුණා. මම කොහොමද කියන්න. ඒ කියන්නේ මම මෙතනදී මේ දැම්මේ මොනවාද ෆ්‍රෙෂ් මිල්ක් විතරයි. ෆ්‍රෙෂ් මිල්කුයි චීසුයි දාලා මම ටික් කරන්න හැදුවා. ඒ වුණාට මේ එහෙම ටික් වෙන්නේ නැහනේ. අර අපි බටර් ටිකක් දාලා ඒකට පිටි නෝමල් අපි ගන්න පිටි තියෙන්නේ. ඒ පිටි චුට්ටක් දාලා මුලින් ඒක ටිකක් ලිපේ තියාගන්න ඕන. ඊට පස්සේ තමයි කිරි දාන්න ඕන. කිරි දාලා ඒ චීස් ඒවා මේව ඕනනම් දාන්න ඕනේ. එතකොට තමයි අර හොඳට ටික් එකට එන්නේ. නැත්නම් අපි කොච්චර චීස් දැම්මත් නිකන් ටික් වෙන්නේ නැහනේ. ඒක මට ඇත්තටම අමතක වුණා. ඒ හින්දා මගේ අර ගොඩාක්ම තික්ුන්නේ බට් ඉතින් අර ස්පැගටි ටික මික්ස් කරාට පස්සේ ඒක ඇත්තට අවුලක් වුණේ නැහැ. අර මේ බලන්න ගොඩාක් ලොකු තික් එකක් නැහැ. හැබැයි පිටි චුට්ටක් දාලා තිබ්බනම් මේක ටක් ගාලා හොඳට මේ අර සෝස් එක වයිට් සෝස් එක විදිහට මෙන්න. හරි ඔයාලා ඒක දන්නවා ඇති. මට ඒක මික්ස් වුණා. ඊට පස්සේ ඔය දෙක මික්ස් කරගෙන හදාගත්තා. හරි ඔය විදිහට තමයි මම මගේ ඩිනර් එකත් හදාගත්තේ. ඒක කලින්ම හදලා තිබ්බම ලේසියිනේ. එහෙනම් ඉතින් මගේ vlog එක මෙතනින් ඉවර වෙනවා. මේක මේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි එහෙනම් අපි තවත් vlog එකකින් හමු වෙමු. bye.